උදා වුණ 2026 වසර සතුට සාමයේ සෞභාග්‍ය සපිරි ශ්‍රී සුබ නවවසරක් වේවා. ත්‍රිදරත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සිළු දෙවරේක වර්ණින් තබන පියවරක් පාසා වාසනාවේ සුවහසක් මල් සුබිපේවා කියා අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු අල්වාගෙන අලුතින් හිතන්න මතන්න සූදානම් වන ස්වර්ණාභිෂේකයේ නැවුම් ගීතරු කලිලි මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවේ අපත් සමග එක්ව සිටින අපේ සම්භාවනීය ආරාධ්‍යයන් කලා ශිල්පිනියන් මාධ්‍යවේදීන් අවශේෂ සියලුම සහෘද ප්‍රේක්ෂක සමූහයා අපි තාමත් මාදරයෙන් ගෞරවත්ව මේ මොහොතේ පිළිගන්නවා. ස්වර්ණ ප්‍රතිභා Academy of Music මේ කටයුත්ත ආරම්භ කළේ 2019 වසරේ නොවැම්බර් 16 වෙනිදා. එදා සිට මේ ආපු ගමන් මගේදී අලුත් පරපුරට සෙනෙහසේ දෑද්දිගු කරන්නට අපේ ප්‍රියන්ත ජයසිංහයන් ප්‍රමුඛ අවශේෂ පිරිස අපවි කැපවි පේවි කටයුතු කළ බව අපි කෘතඥ වේදීව සිහිපත් කරන්න කැමැතියි. කැලේ පිපි කැලේ පරවි යන සුවඳ සුමුදු මල් කැකුළු අකාලේ මිලින වී යාමට ඉඩ නොදී එහි සුවඳ දස්ද පතුරාලීමයි අපේ මුඛ්‍ය පරමාර්ථය. net දෙකෙන් බලන ලෝකෙ දිහා ලොවින් යමක් ගන්න නොවි ලොවට යමක් දෙන්න ඔබෙන්. දෙපයින් සිට ගන්න බැරුව වාරු නැතුව ඉන්න අයට වාරු ඇති ඔබේ අත් දෙක දෙන්න හදපුරා. අන් අයගේ දුක වේදනාව තමන්ගේ දුකක් තමන්ගේ වේදනාවක් කොට සලකනවා වගේම ඔවුන්ගේ ප්‍රතිභා ශක්තියට ජාතික වේදිකාවක් ගොඩනංවන්නට පසුගිය කාලවකවාන තුළ වසර 6ක මේ ඉතිහාසය තුළ ඔවුන් පුදුමාකාර ශක්තියක් ධෛර්යයක් ලබා දුන්නා විතරක් නෙවෙයි සෙනෙහසේ දෑද්දිගු කළා. ඒ ගමන් මගේදී අපට ශක්තිය ධෛර්ය ලබා දුන්න සිළුම කලා ශිල්පිනියන්ට සිළුම මාධ්‍ය ආයතන වලට අවශේෂ සිළුම සච්චනයින්ට අනේක වාරයක් අපේ ස්තුතිය ගෞරවාදරය මේ මොහොතේ වෙනවන්න කැමතියි. අපි චිරාගත සම්ප්‍රදානුකූලව පහන් දල්වා අදින ස්වර්ණාභිෂේකයේ නැවුම් ගීතරු කලිලි මංගල්‍යයට ඔබේ හදවතේ ගැඹුරුම තැනින් මතුවන උණුසුම් සුභාශිංසන පිරිනමනට අපි තාමත් ගෞරවන්ත වාර්තා කරනවා. අදින අපගේ ගෞරවනීය ආරාධනා පිළි අරගෙන මේ සම්ප්‍රාප්තියේ සිටින සම්භාවනීය ආරාධ්‍යයන්ට මුලින්ම මගේ ගෞරවනීය ආරාධනය මෙරටේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට ප්‍රතිභා ශක්තිය පිළිඹු කළ ප්‍රවීණ ගාන ශිල්පිනිය සංගීත විශාරද ආචාර්ය නිර්මලා රණතුංග මැතිණියනි ඔබතුමීට ඉතාමත්ම ගෞරවන්ත වාර්තා කරනවා පහන් දල්වා අද මේ කටයුතුට ආශිර්වාද පින්නමනට ඒ වගේම ඔබ අපගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වන ආදරේ විරහ වේදනාව ආදරේ චමත්කාරය ඔබ හදපත් නිදාන්ගත කළ මధుර මනෝහර හඬ ඒක පැත්තකින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස ඔහු ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළා. ප්‍රවීණ ගාන ශිල්පී සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ මැතිතුමන්ට අපේ ගෞරවනීය ආරාධනය ඒ වගේම එම මැතිණියටත් අපි තාමත් ගෞරවන්ත වාර්තා කරනවා එන්න පහන් දල්වනට ලක්දෙරණ සංස්කෘතික පදනමේ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් වී වැලිකල මැතිතුමන්ට දෙරණ 60+ සීසන් 4 අනුශූරතාව දිනාගත් ජනප්‍රිය තරුව ඩැනි ප්‍රනාන්දු මැතිතුමන්ට ස්වර්ණ ප්‍රතිභා Academy of Music නිර්මාතෘ සංගීතවේදී ප්‍රියන්ත ජයසිංහ මැතිතුමන්ට කිරිලවල ආම්ස්ට්‍රෝන් ව්‍යාපාර අධිපති තිස්ස හෙට්ටිආරච්චි මැතිතුමන්ට DF Holdings අධිපති සහ සිංහ සමාජ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික දිනේෂ් බුද්ධික මැතිතුමන්ට Netme Trade Center අධිපති කොටිකාවත්ත Excellent සිංහ සමාජ අධිපති මහින්ද විජේරත්න මැතිතුමන්ට දේශශක්ති දේශකීර්ති මුළු දිවයිනටම සාමය නිසරු සිංහ සමාජ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික අරුණ කාංචන මැතිතුමනි එන්න පහන් දල්වන අපත් සමග එක්වන්නට ව්‍යාපාරික කැලුම් හෙට්ටිආරච්චි මැතිතුමන්ට ව්‍යාපාරිකා චමිලා දිල්හානි මැතිණියට රීටා විජේරත්න මැතිණියට කොළොන්නාව විවිධ සේවා සම්පකාර සමිතියේ හිටපු සභාපති දේශශක්ති ලංකාපුත්‍ර නිලංග ප්‍රේමසිරි මැතිතුමන්ට වෙළඳ ව්‍යාපාරික සමාජ සේවිකා නිශාන්ති ගාල්ලගේ මැතිණියට චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ ගයනී කරුණාරත්න මැතිණියට නාවික හමුදාව වෙනුවෙන් සමරගොන් මැතිතුමනි ඔබතුමාට ඉතාමත්ම ගෞරවන්ත වාර්තා කරනවා පහන් දැල්වීමට අපත් සමග එක්වන්නට පැනේෂියා බැංකුවේ ලේකම් ශ්‍රී මාමල්ලවරච්චි මැතිණියට WH සිල්වා මැතිතුමාගේ ආදරණීය බිරිය G ශිරානි මැතිණියට ප්‍රවීණ ශබ්ද පරිපාලක හා ප්‍රසංග නිවේදක සමන් කෝලිත මැතිතුමන්ට එවැගේම තලාහින සනස සංවර්ධන බැංකුවේ සභාපති සරත් පෙරේරා මැතිතුමන්ට බන්ධනාගාර නිලධාරී රුවන් ධම්මික මැතිතුමනි රුවනි නිශාන්ති මැතිණියනි ඔබ දෙපළට ඉතාමත්ම ගෞරවන්ත වාර්තා කරනවා
පහන්දල්වා ඔබේ ආශිර්වාදය පිනන්නට ප්‍රවීණ ගීත රචක මංජුල සුජීව මෙතුමන්ට ගාමිණී විජේසිරි මෙතුමාගේ ආදරණීය බිරිඳ විනිතා ජයලත් මෙතනියට ව්‍යාපාරික ශිෂාන්ත මාපටුගල මෙතුමන්ට මේගමුව රෙඩ් රෝස් කොස්මෙටික් ආයතනයේ වෙනුවෙන් ෂයිනි නවෝදි මිනවියට ස්වර්ණ ප්‍රතිභා ඇකඩමි ඔෆ් මියුසික් වැඩසටහනේ ගරු උපදේශක ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මහේෂ් ගුණරත්න මෙතුමන්ට එවැගේම අපේ ගෞරවනීය ආරාධනීය ස්වර්ණ ප්‍රතිභා ඇකඩමි ඔෆ් මියුසික් වැඩසටහනේ ගරු භාණ්ඩාගාරිකතුමිය පෞසියා නලවංශ මෙතනියට එවැගේම ස්වර්ණ ප්‍රතිභා ඇකඩමි ඔෆ් මියුසික් වැඩසටහනේ ගරු ලේකම්තුමිය පර්ල් ඇන්ජලිනා මෙතනියට ස්වර්ණ ප්‍රතිභා ඇකඩමි ඔෆ් මියුසික් වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ප්‍රධාන සම්බන්ධික නිලධාරී අනුර ෆොන්සේකා මෙතුමාටත් අපි තමන්ම ගෞරවව ආරාධනා කරනවා. පහන්දල්වා ස්වර්ණාභිෂේකය නැවුම් ගී තරු කලිලි මංගල්‍යයට ඔබේ උණුසුම් සුභාශිංසන පිරිනමන්නට 2026 වාසනාවන් ඔබේ දිවි මඟ වාසනාවේ සුවසක් මල් සුපිපේවා. මේ අලුත් අවුරුද්ද ඔබට ජය සතුට සොම්නස අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඉෂ්ටයි කාන්තයි මනාපයි අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි ඊළඟට ගෞරවණීයව ආරාධනා කරන්නේ පිළිගැනීමේ කතාව පවත්වන්නට අපේ ගෞරවනීය ආරාධනීය දේශශක්ති දේශකීර්ති සිංහ සමාජ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මුල දිවයිනටම සාමයිනිසුරු අරුණ කාංචන මෙතුමනි ඔබතුමාට තාමත් ගෞරවණීයව ආරාධනා කරනවා. සපමිනි පිරිස පිළිගන්නට අපි ලස්සන දෙයක් එකතු කොට හොඳ වේගවත් ප්‍රසනාදයකින් අපේ ප්‍රසාදය පින්නමු. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. ඒ වගේම මාව හඳුන්වා දුන් අපේ ආදරණීය නිවේදක ශිල්පී ඉන්ද්‍රජීත් මහතාටත් බොහොම ස්තුතියි. මේක එතුමා ඔබලාට අපි ගැන හඳුන්වා දුන්නට මේක අපේ දේ. ඒක නිසා අපි ගැන යමක් පොඩියෙන් කියන්න වැදගත්. මොකද අපේ ඉන්න ස්වර්ණ අභිෂේක මංගල්‍යයක් පවත්වන්න අපේ ඉන්න අපේ සමාජිකයෝ නැත්තම් අපිට මේක කරන්න බෑ. බොහොම අඩු සමාජික පිරිසක් වුණාට අපේ ඉන්න 30ක් 35ක සමාජික පිරිසක් වුණාට අපිත් එක්ක එක පවුලක් වගේ බැඳලා ඉන්න කොට්ටාසයක් නිසා තමයි අද අපිට මෙවැනි ලස්සන වැඩසටහනක් කරන්න හැකියාව ශක්තිය ලැබුණේ. ස්වර්ණ ප්‍රතිභා ඇකඩමි ඔෆ් මියුසික් එක පටන් අරගෙන දැන්ට වසර 6ක් වුණාට මම මේකට සම්බන්ධ වෙලා වසර 3කට වගේ කාලයක් පිරෙන්නේ. ඉතින් අපේ සෙනසුරාදා දවස කියන්නේ අපේ ඉන්න කට්ටියට නොමැකෙන දවසක්. කොච්චර අපේ රාජකාරී තිබ්බත් කොච්චර වැඩ රාජකාරී තිබ්බත් අපේ ඉන්න සියලුම දෙනා ඒ උදේවරුේ මොහොත අපි වෙන් කරගෙන තියෙන්නේ අපේ පුහුණුවීම් වලටයි අපේ ගීත ගායනා කරලා ඒ අඩහෝරාව ඉතාමත්ම සතුටින් ගත කරලා යන්න. ඉතින් මෙතන විවිධාකාර වූ අපේ මට්ටම් වල අපේ සමාජිකාවන් ඉන්නවා. ඉතින් ඒ කොච්චර තිබුණත් කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඒගොල්ලෝ ඒ තියෙන සියලුම දේවල් මග ඇරලා ඒ කොටස අපේ මේ පැය වරුව අපි යොදා ගන්නවා අපේ ආදරණීය සුවත්තාවය අපි බෙදා හදා ගන්න. ඉතින් ඒ වගේ ඉන්න කණ්ඩායමක් එක්ක එකතු වෙලා මෙවැනි කාර්යයක් කරන්න අපිට බෙහෙවින්ම මගපාදපු කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අද දින මෙතනට පැමිණි අපගේ ආරාධනා කර තිබුණට තාම මේ විද්‍යාලයේ ගරු විදුහල්පති දුර තැන්පත් පූජ්‍යපාද පිරිලන් වල පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ මෙතන පැමිණෙනවයි කියලා තිබුණා වඩිනවයි කියලා. නමුත් අපිට එතුමා උන්වහන්සේගේ පැමිණි වඩින එක අපි පොඩ්ඩක් පරක් වෙනවා කියලා අපිට දැනුවත් කරලා දෙනවා. ඒ වගේම මෙතනට පැමිණි මෙම විදුහල නියෝජනය කර පැමිණි අපගේ ආදරණීය ඉතිරි ගුරු බෞතුන් සියලු දෙනාම මම මේ මොහොත කරගන්නවා ඊටාම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්න. ඒ වගේම අද දින අපට වාද්‍ය වුන්දර ලබා දෙන අපගේ නාවික හමුදා පෙරදිග තූර්යවාද කණ්ඩායම ඊටාමත්ම ආදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේදී. ඒ වගේම ස්වර්ණ ප්‍රතිභා අපේ සියලුම සමාජිකයන් සහ සමාජිකයන් වෙනුවෙන් පැමිණි සියලුම අපේ හිතාදර මිතුරන් ඊටාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම් ප්‍රසංගය සඳහා පැමිණි අපගේ මව්වරුන් පියවරුන් ඒ වගේම ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම අපේ ප්‍රසංගයේ ඊටාමත්ම රසවත් ලෙස නරඹා ප්‍රීති විනෝදය ලබායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි සියලුම දෙනා මෙතන ප්‍රවීණ ගායන ශිල්පියෝ නෙමේ. ඒ වගේම
මොකද ඒ ප්‍රවීණ ගායන ශිල්පියෝ නෙමෙයි කියන අදහස් කරන්නේ අපේ ඉන්නවා මෙතන ප්‍රවීණ ගායන ශිල්පියෙක් ඉන්නවා. එතුමාව විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද අන්තිමටම කියන්න හිටියේ අපේ තියෙන මේ ප්‍රවීණත්වය ගැන කියලාම. මොකද ජගත් වික්‍රමසිංහ මහතා මෙතන ඉන්නවා. ඒ වගේ නිර්මල ආනන්දන මහත්මිය ඉන්නවා. අපේ කණ්ඩායමේ ගීතය පොඩ්ඩක් බලන්න. අපිට පුළුවන් හැකි ආකාරයෙන් අපි ලස්සනට පුහුණුවීම් ලැබලා අපි ඕගොල්ලොන්ට ලස්සන ප්‍රසංගයක් ලබා දෙන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඒක නිසා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රසංගය ඉතාමත් රසවත් ලෙස නරඹ ලෙස. බොහොම ස්තුතියි.